ආයිබුවන් දරුවනේ හැමෝටම අද පන්තියට සාදරයෙන් පිළිගන්නවා. සූම් තාක්ෂණය හරහා අපි එක්ක සම්බන්ධ වෙන පිරිස කුඩා වුණත් අපි ඒ පිරිස සමග මේ විශේෂයෙන්ම YouTube එකේ ලයිව් ස්ට්‍රීම් එක හරහා තමයි අපි එක්ක සම්බන්ධ වෙන්නේ. මොකද බොහෝ දෙනෙක් සූම් නැති නිසා YouTube link එක දාන්න කියලා. YouTube ලයිව් ස්ට්‍රීම් එක හරහා සම්බන්ධ වෙන ඔයාලත් සූම් තාක්ෂණය හරහා සම්බන්ධ වෙන ඔයාලත් අද පන්තියට සාදරයෙන් පිළිගන්නවා. අද තමයි අපේ පාඨමාලාවේ වැදගත්ම කොටස ආරම්භ කරන්නේ. අද අපේ පාඨමාලාවේ වැදගත්ම කොටස ආරම්භ කරන්නේ. ඔෆිස් පැකේජ් එක. කාර්යාලීය කටයුතු පරිගණකයක් භාවිතා කරලා කරන්නේ කොහොමද කියන කාරණාව ගැන අද තමයි අපි සාකච්ඡා කරන්න ආරම්භ කරන්නේ. මේ පරිගණකය කියන එක ලෝකේ හැම තැනකම හැම කාර්යයක් සඳහාම ව්‍යාප්ත වෙනවත් එක්කම දරුවනේ. මේ පරිගණකය කියන උපකරණය කාර්යාලය සඳහා කාර්යාලීය කටයුතු කර ගැනීම සඳහාත් මිනිස්සු පාවිච්චි කරන්න පටන් ගත්තා. පරිගණකය කියන එක හැම කාර්යයකටම යොදා ගන්න අවස්ථාවකදී මිනිස්සු කල්පනා කළා අපිට බැරිද මේ කාර්යාලීය කටයුතු සඳහාත් පරිගණකය භාවිතා කරන්න. ඊට පස්සේ මිනිස්සු කල්පනා කරා කොහොමද මේ පරිගණකයක් තුල සකස් කරන ලිපි ලේඛන ලිය කියවිලි ඊට පස්සේ වැටුප් වාර්තා ප්‍රසන්ටේෂන් ඩේටාබේස් වගේ දේවල් අපි පරිගණකේ භාවිතා කරලා කොහොමද කරන්නේ කියන එක ගැන පරීක්ෂණ පවත්වන්න ගත්තා හොයන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට Microsoft ආයතනය මගින් අපිට හඳුන්වා දුන්නා Microsoft Office කියලා පැකේජ් එකක්. Microsoft Office කියලා පැකේජ් එකක් අපිට හඳුන්වලා දුන්නා. ওই Microsoft Office කියන පැකේජ් එක ඇතුලේ තියෙනවා Microsoft Word මම මේ MS කියලා තියෙන Microsoft කියන එක MS Excel MS PowerPoint MS Access මෙන්න මේ වගේ තව තියෙනවා Microsoft Publisher Microsoft Visio ඔය විදිහට තව තියෙනවා මේ පැකේජ් එක ඇස්සේ. නමුත් මම මේ ලියපු ටික බහුලවම අපිට අවශ්‍ය කරන අපි කතා බහ කරන පාඩම් තුනක් වැඩසටහන් තුනක්. එතකොට මේ කාර්යාලීය කටයුතු පරිගණකයෙන් කර ගැනීම සඳහා Microsoft ආයතනය මගින් අපිට පැකේජ් එකක්ම හඳුන්වලා දුන්නා. මේ පැකේජ් එක අපි හඳුන්වනවා Microsoft Office Package කියලා. එතකොට මෙන්න මේ Microsoft Office Package එකට ඇතුළත් කරලා තියෙන ප්‍රධාන වැඩසටහන් කිහිපයක් තමයි Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint and Microsoft Access. එතකොට මෙන්න මේ වැඩසටහන් පාවිච්චි කරලා අපිට පුළුවන් ළමයි විවිධාකාර ස්වරූපයෙන් කාර්යාලයක් තුල කරනු ලබන කාර්යාලීය කටයුතු වඩාත් පහසුවෙන්, වේගවත්ව, ක්‍රමවත්ව, පිරිසිදුව කරගන්න. එතනදී Microsoft Word මේක පාවිච්චි කරන්නේ පරිගණකයේ යොදාගෙන ලිපි ලේඛන නිර්මාණය කරගන්න. මෙයාව පාවිච්චි කරන්නේ පරිගණකයෙන් ගණනය කිරීම කටයුතු සංඛ්‍යාත්මක දත්ත අඩු වැඩි කිරීම ගණනය කිරීම කරගන්න. Microsoft PowerPoint presentation හදන්න, ඉදිරිපත් කිරීම හදන්න. යම්කිසි දැනුවත් කිරීම ආදිය තියෙනවා නම් ඒ දැනුවත් කිරීම ආදිය සඳහා ලස්සනට PowerPoint show හදා ගන්න පුළුවන්, presentation show හදා ගන්න පුළුවන් මේ PowerPoint පාවිච්චි කරලා. ඒ වගේම දත්ත කළමනාකරණය කිරීම සඳහා මේ Microsoft ආයතනයෙන් හඳුන්වලා දීලා තිනවා Microsoft Access කියන වැඩසටහන. එතකොට අපේ පාඨමාලාවේදී අපි කතා කරන MS Word 365. 365 කියන්නේ දැනට ඇහිලා තියෙන latestම version එක. ඊට පස්සේ Excel 365, MS PowerPoint 365, MS Access 365. හරි. එතකොට දැන් බොහෝ දෙනෙක් ඔය 2019 තමයි තාම උගන්වන්නේ. නමුත් අපි Microsoft Word 365 කියන වැඩසටහන අලුත්ම version එක තමයි ඔයාලට මේ පාඩම් මාලාවේදී කතා කෙරෙන්නේ. හරි. එහෙමනම් අපි යන් අද පාඩමට. අද පාඩම තමයි මෙන්න මේක. Microsoft Word. Microsoft Word 365. ඒක තමයි අද පන්තියේ පාඩම. දැන් බලමු මොකටද Microsoft Word පාවිච්චි කරන්නේ? මොකටද Microsoft Word පාවිච්චි කරන්නේ? අපි අද කතා කරන මේ පරිගණකයෙන් ලිපි ලේඛන නිර්මාණය කර ගැනීම සඳහා තමයි
Microsoft Word කියන වැඩසටහන භාවිතා කරන්නේ. එතකොට මේ මොනවද ලිපි ලේඛන? අපි ලිපි ලේඛන කියලා බලමු මොනවද කියලා. මෙහෙම ලිපි ලේඛන. අපි සාමාන්‍ය ලිපි හදනවා. සාමාන්‍ය ලිපි හදනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් රාජකාරී ලිපි හදනවා. රාජකාරී ලිපි හදනවා. ඊට පස්සේ අපි ඊට අමතරව දැන්වීම් හදනවා. දැන්වීම්. අත්පත්‍රිකා. ඔය බෙදන්නේ පාරවල් අයින් වුණේ. අත්පත්‍රිකා. ඊට පස්සේ තව මොනවද? අපි හදනවා සුබ පැතුම්පත්. සුබ පැතුම්පත්. ඒ වගේම තව අපි හදනවා ආරාධනා පත්‍ර. ඔන්න මං කීපයක්. සාමාන්‍යයෙන් අපි ලිපි ලේඛන හදනවා කියලා කියන්නේ ලිපි ලේඛන හදනවා කියලා කියන්නේ ළමයි ලේඛන. කොළයයි පෑනයි අරගෙන කරන වැඩේටනේ. කොළයයි පෑනයි අරගෙන අකුරු ලියලියා කරන වැඩේටනේ මේ ලිපි ලේඛන හදනවා කියලා කියන්නේ. එතකොට මොකටද මේ Microsoft Word මේ ඔෆිස් කාර්යයන් පරිගණකයෙන් කරගන්න හඳුන්වා දීපු Microsoft ආයතනයෙන් හඳුන්වා දීපු Microsoft Office package එක ASCII තියෙන පළවෙනිම වැඩසටහන තමයි Microsoft Word. මොකටද මේක පාවිච්චි කරනවා කිව්වේ? මේක අපි පාවිච්චි කරන්නේ පරිගණකය භාවිතා කර ලිපි ලේඛන සකස් කරගන්න. ඔන්න ලේසියෙන්ම කිව්වා. ලිපි ලේඛන සකස් කර ගැනීම සඳහා මෙම වැඩසටහන භාවිතා කරයි. ඔන්න දින දැන් කාටුණා කියන්න පුළුවන් දැන් ඇහුවොත් එම වර්ඩ් වලින් මොකද්ද කරන්නේ? වර්ඩ් වලින් කරන්නේ ওই පරිගණකය භාවිතා කරලා ලිපි ලේඛන සකස් කරන එකනේ. ඒ මොනවද ලිපි ලේඛන? මොනවද ඔකෙන් හදන්න පුළුවන් ලිපි ලේඛන? අපිට පුළුවන් අපි ඔය ලියන සාමාන්‍ය ලිපි, අපි හදන ඔය රාජකාරී ලිපි, ඒ වගේම දැන්වීම්, ඔය මරණ දැන්වීම්, යම් කිසි දෙයක් සම්බන්ධව දැන්වීම්, මේ වගේ ඒවා. ඊට පස්සේ ඔය පාරයින් වල බෙදන්නේ අත්පත්‍රිකා, ඒව හදන්නත් පුළුවන් ලස්සනට. සුබ පැතුම්පත්, ආරාධනා පත්‍ර, ඒ වගේ නිර්මාණශීලී ලේඛනත් හදන්න පුළුවන් මේ Microsoft Word පාවිච්චි කරලා කියලා අපිට ඔන්න උත්තරේ දෙන්න පුළුවන්. ඔන්න දැන් Word කියන්නේ මොකද්ද? මොකද්ද Word වලින් කරන්නේ කියන එක මගේ දරුවන්ට දැන් පැහැදිලි. එhmenan පැහැදිලි නේද? හරි. නෝට් එක ওই විදිහටම දාගන්න ඕනේ. මාතෘකාව Microsoft Word 365. හරි. ඊට Microsoft Word වලින් මොකද්ද කරන්නේ? උදාහරණ මොනවද කියලා ওই නෝට් එක ওই විදිහටම දාගන්න. එතකොට පැහැදිලි. හරි. අපි එහෙමනම් ඊගාවට යම් Microsoft Word load කරගන්න. Microsoft Word load කරගන්න අපි යමු. මම යනවා ස්ටාර්ට් මෙනු එකේ ස්ටාර්ට් බටන් එක ක්ලික් කරනවා. ස්ටාර්ට් බටන් එක ක්ලික් කළාට පස්සේ නා ස්ටාර්ට් මෙනු එක. ඒක මම හිමින් සැරේ W අකුර A to Z මේ මෙනු එකේ නම් ටික තියෙන්නේ A අකුර ඇල්ෆබෙට් ඕඩර් එකට තියෙන්නේ. ඇල්ෆබෙටික් ඕඩර් එකට තියෙන්නේ A to Z තියෙන්නේ. මම යනවා හිමින් සැරේ පල්ලෙහාට. එතකොට Word W අකුර පල්ලෙහාම පැය A B C D E F G H I J K L M N O P Q R S T U V W මේ තියෙන Word. මෙන්න තියෙනවා Word. Word ක්ලික් කරනවා. ක්ලික් කළාට පස්සේ ඔන්න Word load වෙනවා. හරි. ඊට කලින් මම තව පුංචි දෙයක් ඔයාලට කියා දෙන්නම්. ඊට කලින් තව පුංචි දෙයක් ඔයාලට කියන්නම්. හෙලෝ. හා 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 හා. දැන් මේ Word වැඩසටහනෙන් හදපු දැන් Word icon එක බලන්න. Word වල icon එක බලන්න. අපි ඒකත් විශේෂයෙන්ම දැනගන්න ඕනේ. මේ තියෙන Word වල icon එක මේ තියෙන්නේ. Word නියෝජනය කරන icon එක. දැන් icon කියන්නේ මොකක්ද කියන එක මම ඔයාලට මුලින්ම උගන්වලා තියෙනවානේ. icon එකක් කියන්නේ කිසියම් පරිගණක වැඩසටහනක් හා සම්බන්ධ රූපමය කොටසක්. එතකොට මෙන්න මේ Word කියන පරිගණක වැඩසටහන හා සම්බන්ධ රූපමය කොටස තමයි මේ තියෙන්නේ. මේ Word වල රූපේ. මේක දැක්ක ගාම ඔයාලට හිතන්න පුළුවන් මේ තියෙන්නේ Word කියලා. ඒ වගේම
ඔයාලගේ කම්පියුටරේ ඕනිම තැනක කොහේ හරි තැනක මෙන්න මේ W අකුරත් එක්ක මෙන්න මේ වගේ මෙන්න මේ W අකුරත් එක්ක නිල් පාටින් මේ වගේ ෆයිල් දකින්න හම්බ වෙනවා නම් ඔයාලා පටස් ගාලා ඔයාලට තීරණය කරන්න පුළුවන් මේවා හදලා තියෙන්නේ Microsoft Word කියන වැඩසටහන යොදාගෙන කියලා. මේක හදලා තියෙන්නේ Microsoft Word වලින් කියන එක ඔයාලට පටස් ගාලා තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් ඒකත් හොඳට ඇහැට හුරු කරලා තියාගන්න. දැක්ක ගමන් කියන්න බලන්න මේ තියෙන Word file. ඇයි හේතුව? W අකුරක් තියෙනවා නිල් පාට පසු මේ සුදු පාටින් කියලා. හරි. දැන් ඔයාලා හිතන්නකෝ දැන් මෙතන start button එක ක්ලික් කරලා start menu එකේ පල්ලෙහාට ගිහිල්ලා Word තිබුණේ නැත්තම් වැඩේ අතාරින්න එපා. start menu එකේ මේකේ Word නැහෙනි කියලා. එතකොට Word open කරගන්න තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ මේ ටාස්ක් බාර් එකේ තියෙනවා මෙන්න මේ වගේ සුදු පාට කොටුවක්. type search to here කියලා. මේ තියෙන්නේ. මෙන්න මේ කොටුවාසේ ක්ලික් කරලා type කරනවා WORD word. type කළාට පස්සේ මෙන්න word ආවා. දැන් මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපු ගමන් word 365 load වෙනවා. word 365 නෙමෙයි. ඔයාලගේ මැෂින් එකේ එහෙම නැත්නම් ඔයාලා ප්‍රායෝගික පුහුණුවීම් කරන මැෂින් එකේ word තියෙන version එක load වෙනවා. හරි. එතකොට Word load කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ welcome screen එකක් එනවා. මෙන්න මේ වගේ welcome screen එකක් එනවා. බලන්න ඕක දිහා හොඳට. ඔය welcome screen එකෙන් අපිට පුළුවන් අපේ document එක මොන ස්වරූපයේ එකක්ද ඒ ස්වරූපයට හරියන ආකෘතියක් තෝරගෙන ඒ ආකෘතියට අනුව අපේ document එක හදාගන්නත් පුළුවන්. දැන් බලන්න ළමයි මේකේ මෙන්න මෙහෙම කොටස් ටිකක් තියෙනවා. මේ welcome screen එක ආවට පස්සේ මේකේ මෙන්න මෙහෙම කොටස් ටිකක් තියෙනවා. new blank document, restaurant brochure, welcome to Word, insert your first table of content, banner calendar, horizontal calendar, Sunday. මෙන්න මේ වගේ තියෙනවා. තව උඩ තියෙනවා more templates කියලා. බලමු ක්ලික් කරලා. මොනවද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ළමයි අපි හදන ડોකියුමන්ට් පහසුවෙන් හදාගන්න මෙයා හදලා දීලා තියෙන ආකෘති. මම ඔකට පුංචි උදාහරණයක් කිව්වොත් මෙන්න මෙහෙම දෙයක්. හරි. දැන් ඔයා හිතන්න ඔයා ඇප්ලිකේෂන් එකක් හදාගන්න ඕනි ජොබ් එකකට දාන්න. නමුත් ඔයාට ඇප්ලිකේෂන් එක හදාගන්න කම්මැලි. ඔයා මොකද කරන්නේ? කමියුනිකේෂන් එකට ගිහිල්ලා ඉල්ලනවා ආදර්ශ අයදුම් පත්‍රයක්. ඔය ආදර්ශ අයදුම් පත්‍ර තියෙන්නේ. හදලා තියෙනවා අපිට තියෙන ඇහිලා හිස්තැන් ටික පුරවන්න විතරයි. එතකොට ආදර්ශ අයදුම් පත්‍රයේ ෆෝමැට් එක ආකෘතිය. අපිට කරන්න තියෙන්නේ ආකෘතියට අපේ තොරතුරු ටික පුරවන්න. අන්න ඒ වගේ තමයි මේ ටෙම්ප්ලේට්ස් කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි ටෙම්ප්ලේට්ස් කියලා කියන්නේ. මෙන්න මේ ටෙම්ප්ලේට්ස් එකක් අරගෙන අපිට පුළුවන් ඒකට අපිට අවශ්‍ය අපේ කරුණු ටික මේ ආකෘතියට පුරවන්න. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. මම යනවා පහලට. right. මෙතන තියෙනවා restaurant brochure කියලා එකක්. බලමු ඒක ක්ලික් කරලා. මම ක්ලික් කළාට පස්සේ මේ මෙනු එකේ එනවා restaurant brochure එක. සාමාන්‍ය restaurant එකකට අපි ගිහිලා වාඩි වුණාට පස්සේ ඒකේ කෑම මෙනු එක. අන්න. මෙයා ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. දැන් මට කරන්න තියෙන්නේ මෙන්න මේ වාස්සේ ක්ලික් කරලා මගේ රෙස්ටුරන්ට් එකට අදාළව මම කරුණු ටික ටයිප් කරන්න විතරයි තියෙන්නේ. හරි ලේසි වැඩි. හරි මේ බලන්නකෝ. මම කරුණු ටික එන්ටර් කරන්න විතරයි තියෙන්නේ. මෙයා ඩිසයින් එක සේරම කරලා දීලා තියෙනවා. හරි. එතකොට ඔය වැඩේ කරන්නේ සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය කරන ටෙම්ප්ලේට් මේ Word වල තිබුණොත් තමයි. නමුත් ඇත්තටම අපි භාවිතා කරන අපිට අවශ්‍ය කරන හැම ටෙම්ප්ලේට් එකක්ම ඕකේ නැහැ. අපි දැන් සාමාන්‍ය ලිපි රාජකාරී ලිපි හදනකොට ඒවට අවශ්‍ය ආකෘති නැහැ. එතකොට අපි මොකද කරන්නේ? අපි සාමාන්‍යයෙන් Word load කරගත්තාට පස්සේ මෙන්න මේ blank document කියන එක තමයි ක්ලික් කරන්නේ. මේ blank document කියන එක තමයි ක්ලික් කරන්නේ. blank is document ලේඛනය. ඔන්න document ක්ලික් කරා. ක්ලික් කළාට පස්සේ බලන්න ළමයි සුදු පාට කොලයක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් අපි අර half sheet කොලයක් වගේ. අපි සාමාන්‍ය රාජකාරී ලිපි සාමාන්‍ය ලිපි නම් අපි රූල් තියෙන කොලවල ලියන්නේ. නමුත් දැන් රාජකාරී ලිපියක් ලියනකොට අපි මොකේද ලියන්නේ? අපි හොඳ half sheet එකක් එහෙම නැත්නම් A4 කොලයක තමයි ලියන්නේ. දැන් මේ බලන්න. ඔන්න අපිට දීලා තියෙනවා A4 කොලයක්. A4 කොලයක් නෙවෙයි මේක A4 හා සමාන කොලයක් අපිට දීලා තියෙනවා. මේක තුල තමයි අපිට අවශ්‍ය කරන ලෙටර් එක අපි සකස් කරගන්න ඕනේ. අපිට අවශ්‍ය ලෙටර් එක සකස් කරගන්න ඕනේ මේක තුල. හරි. මේක තුල තමයි අපි සකස් කරගන්න ඕනේ. හැබැයි හොඳට එක දෙයක් මතක තියාගන්න.
දැන් මම මේ වර්ඩ් ලෝඩ් කරගෙන තියෙන්නේ. මේ වර්ඩ් ලෝඩ් කරගත්තට පස්සේ ළමයි වර්ඩ් ලෝඩ් කරගත්තට පස්සේ එක පාරටම ලියුම ටයිප් කරන්න පටන් ගන්න එපා. දැන් ඔන්න වර්ඩ් ලෝඩ් හිතන්නකෝ මෙහෙම. ඔන්න මම ආපහු වර්ඩ් ලෝඩ් කරගන්නවා. දැන් හිතන්න මම වාඩි වෙලා වර්ඩ් ලෝඩ් කරගන්නවා. දැන් මේ සුවිශේෂී දෙයක් මේ උගන්වන්න යන්නේ. වර්ඩ් ලෝඩ් වුණා. blank document කියන එක ක්ලික් කරා. එතකොට blank document එකක් ආවා. හරි. ඔන්න මම දැන් ලියුම ටයිප් කරන්න පටන් ගන්නවා. ඔය වැඩේ කවදාවත් කරන්න එපා. ඔය වැඩේ කවදාවත් කරන්න එපා. වර්ඩ් ලෝඩ් කරාට ගත්තට පස්සේ ළමයි. වර්ඩ් ලෝඩ් කරගත්තට පස්සේ අපි අනිවාර්යයෙන්ම කළ යුතු පියවරයන් 3ක් තියෙනවා. වර්ඩ් ලෝඩ් කරගත්තට පස්සේ අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනි පියවර 3ක් තියෙනවා. එක තමයි පේපර් සයිස් එක සකස් කිරීම. පේපර් සයිස් එක සකස් කිරීම. දෙක තමයි මාජින්ස් වෙන් කිරීම. මාජින්ස් වෙන් කිරීම. තුන තමයි ડોකියුමන්ට් එක සේව් කිරීම. ඔන්න. හොඳට මතක තියාගන්න. වර්ඩ් ලෝඩ් කරගත්තට පස්සේ අපි එකපාරටම ලියුම ටයිප් කරන්න පටන් ගන්නේ නෑ. මෙතෙක් කාලය ඒ වැඩේ කරා නම් ඒ වැරද්ද කරන්න එපා. අද ඉඳන්. අපි වර්ඩ් ලෝඩ් කරගත්තට පස්සේ ප්‍රධාන කාර්යයන් 3ක් තියෙනවා අපිට කරන්න. වර්ඩ් ලෝඩ් කරගත්තට පස්සේ ප්‍රධාන කාර්යයන් 3ක් තියෙනවා අපිට කරන්න. මොකක්ද ඒ? 1. පේපර් සයිස් එක සකස් කිරීම. පේපර් සයිස් එක සකස් කිරීම. හරි. මොකද්ද මේ පේපර් සයිස් එක සකස් කරනවා කියලා කියන්නේ? දැන් හිතන්න ළමයි අපි දැන් ලියුම් ලියනකොට විවිධාකාරයේ කොළවල ලියනවනේ. දැන් නීතිඥ කාර්යාලවල වැඩිපුරම මොනවලද ડોකියුමන්ට් හදන්නේ? ලීගල් පේපර් වල. සාමාන්‍ය කාර්යාලවල A4 පේපර් වල, half sheet පේපර් වල. අන්න ඒ වගේ අපි ලිපි ලේඛන සකස් කරන පේපර් සයිසස් තියෙනවා. ස්ටෑන්ඩඩ් ඉන්ටර්නැෂනල් පේපර් සයිසස් තියෙනවා. හරි. එතකොට මේ පේපර් සයිස් එක සකස් කරන එක තමයි වර්ඩ් ලෝඩ් කරගත්තාට පස්සේ මුලින්ම කරන්න ඕනි රාජකාරිය. හරි. right. මම උඩින් මෙන්න මෙහෙම ලියනවා. හෙලෝ. හෙලෝ. ඉවර වෙනකම් වෙන්න ඕනේ නැහැ. මැදක් වගේ එනකොට දකුණු පැත්තට පාරක් තියෙනවා. ඒ කියන්නේ ඉවර මේ දකුණු පැත්තට පළවෙනියට පාරක් හම්බ වෙනවා. ඒක නෙවෙයි. ඒකේ බෝඩ් එකක් ගහලා නැහැ. හරිද? ඒ පාරක් පහු කරලා එනකොට ටික දුරක් යන මීටර 10ක් 20ක් වගේ එනකොට හිස් බෝඩ් එකක් තියෙනවා බලන්න. හිස් බෝඩ් එකක් මොකක්ම නැහැ. ඉතින් දකුණු පැත්තට පාරක්. ආ හා හා. හා. මම මෙහෙම ලියනවා. MS Word ලෝඩ් කරගත් පසුව MS Word ලෝඩ් කරගත් පසුව ලිපිය ටයිප් කිරීමට ප්‍රථම ලිපිය ටයිප් කිරීමට ප්‍රථම අනිවාර්යයෙන් අප විසින් කළ යුතු රාජකාරි තුනකි. රාජකාරි තුනකි. ඔන්න තියෙනවා 1 පේපර් සයිස් එක සකස් කිරීම. පේපර් සයිස් එක සකස් කරනවා කියලා කියන්නේ බටවුනේ. මොකද්ද පේපර් සයිස් එක සකස් කරනවා කියලා කියන්නේ? හෙලෝ. ඔව් ඔව් මේ පාර දිගේ එන්න. මේ පාර දිගේ එනකොට එන්නකෝ මේ පාර දිගේම එන්නකෝ බංගු තියෙන. ඔව් ඔව් මේ පාර දිගේ එන්නකෝ මං ගේට් එක අරින්න.
අප විසින් ලිපිය සකස් කරනු ලබන අප විසින් ලිපිය සකස් කරනු ලබන පිටුවේ එහෙම නැත්නම් කොළයේ ප්‍රමාණය සකස් කිරීම මින් සිදු කරයි. ඔන්න පේපර් සයිස් එක හදනවා කියලා කියන්නේ අපි ලියුම සකස් කරන පිටුවේ එහෙම නැත්නම් කොළේ ප්‍රමාණය සකස් කරන එක. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ගමු අපි. උදාහරණයක් විදිහට මෙහෙම. හරි. ඔන්න අපි ලියුම හදන්නේ letter size එකකද. එහෙම නැත්නම් අපි ලියුම හදන්නේ A4 size එකකද. එහෙම නැත්නම් අපි ලියුම හදන්නේ B4 size එකකද. හරි. එහෙම නැත්නම් අපි ලියුම හදන්නේ A5 size එකකද. හරි. මෙන්න මේ විදිහට පිටු වර්ගය තෝරලා දෙන එක. මම මේකේ නමත් ගහන්නම්කෝ. එතකොට ඔයාලට පොඩි අයිඩියා එකක් එයි. letter letter A4 B5 A3 මෙතනදී කරන්න පැටවෙන්නේ මෙන්න මේ වගේ මම ලියුම හදන්න කොලේ සයිස් එක කොච්චරද කියලා හදාගන්න එක. හරි. ඊට පස්සේ කරන්න ඕනි රාජකාරිය තමයි මාජින්ස් වෙන් කිරීම. ඊට කලින් අපි ඉගෙන ගන්න බලමු කොහොමද මේ පේපර් සයිස් එක හදන්න යන්නේ කියලා. හරි. මේ බලා ගන්නකො. මම චුට්ටක් ස්ක්‍රීන් එක විශාල කරගන්නම්. ඔයාලට පේන්න පහසු වෙන්න. මේ බලන්න ළමයි දැන් මේ Word load කරගත්තට පස්සේ මේ උඩ තියෙනවා file home insert
draw, design, layout, references, mailing, review ඔය විදිහට තියෙනවා. මෙන්න මේවා අපි හඳුන්වනවා tabs කියලා. tabs. TABS tabs කියලා. tabs කියලා හඳුන්වනවා. එතකොට මේක home tab එක. මේක insert tab එක. මේක draw tab එක. මේක design tab එක. මේක layout tab එක. මේක references tab එක. මේකට අපි කියනවා tabs කියලා. මේ tab ඇතුලේ තමයි දරුවනේ තියෙන්නේ අපි අපේ ලේඛනය හදන්න අපි අපේ ලිපි ලේඛන හදන්න පාවිච්චි කරන්න සුදුසු එහෙම නැත්නම් භාවිතා කිරීම සඳහා මේගොල්ලෝ හදලා දීලා තියෙන මෙවලම් තියෙන්නේ මේ tabs අස්සේ. ඔන්න home tab එක අස්සේ මෙහෙම තියෙනවා මේ. ඒවා එක එක විදිහට වර්ග කරලා තියෙනවා. මේ බලන්න දැන් මෙන්න මෙතන තියෙන tools හතර ඒක clipboard කියලා group එකක් වෙන් කරගෙන තියෙනවා. දැන් මෙතන බලන්න මේ tools ගොඩාරියක් තියෙනවා. ඒ ටික කොටු කරලා font කියලා යටින් ගහලා තිනවා. ඒකට අපි කියනවා font group එක. ඊට පස්සේ මෙතන tools ටිකක් කොටු කරලා ඒක හදලා තිනවා paragraph group කියලා. හරි? එහෙනම් මේ බලන්න home tab එකේ clipboard group එක අපි එහෙමයි කියන්නේ. home tab එකේ font group එක. home tab එකේ paragraph group එක. දැන් අපි යන්නේ paper size එක හදන්නනේ. එහෙනම් අපි ඔතනින් යනවා layout tab එකට. මේ තියෙන layout කියලා මෙන්න මේ layout tab එකට ඇහිලා click කරනවා. මේ layout tab එකේ තියෙනවා ළමයි group එකක් page setup group කියලා. layout කියලා layout tab එකේ තියෙනවා page setup group කියලා එකක්. මෙන්න මේකේ තියෙනවා size. මේ බලන්නකො මෙන්න තියෙනවා size. කොහොමද එහෙනම් අපි දැන් ගියේ layout tab ඊතලයක් page setup group ඊතලයක් size. මේ size කියන කොට ක්ලික් කළාට පස්සේ මෙන්න බලන්න විවිධාකාරයේ paper sizes පෙන්වුම් කරනවා. විවිධාකාරයේ paper sizes තියෙනවා. හරි? මෙන්න මේ paper sizes අපිට පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ document එක හදාගන්න. හරි? document එක හදාගන්න පුළුවන්.
දැන් බලන්න මෙතන paper sizes ක්ලික් කළාට පස්සේ විවිධාකාර sizes පේන්න තියෙනවා. මේ බලන්නකෝ. letter. letter size එක ගත්තොත් පළල අඟල් 8.5යි උස අඟල් 1යි. ඊගාව size එක තියෙනවා tabloid එක. පළල අඟල් 11යි උස අඟල් 17යි. legal. පළල අඟල් 8.5යි උස අඟල් 14යි. statement executive A3 A4 මෙන්න තියෙනවා අපේ size එක. A4 කොලයක ප්‍රමාණය size එක කොහොමද ළමයි? අඟල් 8.27යි පළල උස අඟල් 11.6යි නම්. මම මෙතනින් ඔන්න A4 තෝරලා දෙනවා. තෝරලා දුන්නාට පස්සේ පේපර් එක ඒ විදිහට වෙනස් වෙනවා. හරි. දැන් වෙනස් වුණාද කියන එක දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇතිකෝ අපි දැක්කේ නෑනේ වෙනස් වෙනවා. රයිට්. අපි ඒකත් බලමුකෝ. මම පොඩ්ඩක් මැග්නිෆයි එක අයින් කරනවා. මේ බලන්නකෝ. ඔන්න දැන් පේපර් එක තියෙනවනේ මෙහෙම. මම layout tab එකට ගිහිල්ලා page setup group එකට ගිහිල්ලා size කියලා මම තෝරලා දෙනවා letter. අන්න මොකද මේ කොලේ පොඩ්ඩක් වෙනස් වෙනවා වගේ දැක්ක නේද චුට්ටක්. හරි. කොලේ පොඩි වෙනස් වීමක් වුණා ප්‍රමාණය. හරි. ඊට පස්සේ මම මෙතනින් ආපහු මෙතන size එක දෙනවා tabloid. අන්න paper එක තව වෙනස් වුණා. අපි 100ට 100 දාගමු vision එක. හරි. ඊට පස්සේ මම paper size එක දෙනවා legal. ඔන්න legal ප්‍රමාණයට වෙනස් වුණා. ඔන්න ඊට පස්සේ මම දෙනවා statement. ඔන්න ඒ ප්‍රමාණයට වෙනස් වුණා. ඊට පස්සේ size එක දෙනවා executive දෙනවා. ඔන්න ඒ ප්‍රමාණයට වෙනස් වුණා. මම දෙනවා A3 දෙනවා. ඔන්න A3 ප්‍රමාණයට වෙනස් වුණා. ඔන්න මම දෙනවා A4. ඔන්න A4 ප්‍රමාණයට වෙනස් වුණා. දැන් ওই දරුවන්ට මතක ඇති මම මෙන්න මෙහෙම කාරණාවක් කිව්වා වර්ඩ් පටන් ගන්නකොටම. කවදාවත් එපා කිව්වා වර්ඩ් ලෝඩ් කරගත්තු ගාම්ම ලියුම ටයිප් කරන්න පටන් ගන්න එපා කියලා කිව්වා. වර්ඩ් ලෝඩ් කරගත්තු ගාම ලියුම ටයිප් කරන්න පටන් ගන්න එපා. ඊට කලින් තමයි මේ පේපර් සයිස් එක හදන එක, මාජින්ස් හදන එක, සේව් කරන එක කරන්නේ. දැන් මම ඔයාලට කියන්නම් ඇයි මේ පේපර් සයිස් එක හදන්න එපා කිව්වේ කියලා. දැන් හිතන්නකෝ. ඔන්න දැන් සාමාන්‍යයෙන් වර්ඩ් ලෝඩ් වෙනකොට තියෙන ලෙටර් සයිස් එක තියෙනවා. දැන් හිතන්නකෝ ඔන්න දැන් ඔයා වර්ඩ් ලෝඩ් කරා. ඔන්න දැන් මොකුත්ම කපා කරන්නේ නැතුව කෙලින්ම ලියුමම හදන්න පටන් ගත්තා. ඔන්න දැන් ලියුම හදලා ඉවරයි කියන්නකෝ. ලියුම හදලා ඉවරයි කියන්නකෝ. දැන් කවුරු හරි කියනවා මේක දැන් මේ මොන සයිස් එකේ පේපර් එකද මේක හදලා තියෙන්නේ? මේක මං හදලා තියෙන ලෙටර් සයිස් එක. ඕක ලෙටර් සයිස් එකේ නෙමෙයි වෙන්න ඕනි. ඕක මට print එක ගන්න ඕනි මේ executive size එකේ. එහෙනම් දැන් මට paper size එක වෙනස් කරන්න වෙනවා. දැන් මම මොකද මේ හදපු පිටු ටික මකන්නේ? paper size එක වෙනස් කරන්න වෙනවා. මෙන්න බලන්න paper size එක වෙනස් වෙනකොට මොකද වෙන්නේ කියලා. ඔන්න මම size ගිහිල්ලා මෙතන දෙන executive. දුන්නාට පස්සේ මොකද උනේ? හොඳට බලන්න පැහැදිලිව වෙනස මොකක්ද උනේ කියලා. දැන් මේ කරුණු ටික මේ විදිහට තියෙනවනේ paper එකේ. මෙන්න බලන්න paper size එක ડોකියුමන්ට් එක හදලා ඒ කියන්නේ ලියුම හදලා ඉවර වෙලා paper size එක තෝරනකොට මොකද බලන්න වෙන්නේ? අන්න බලන්න අර තිබිච්ච කරුණු එහා මෙහා යනවා. තිබ්බ තැන් වල නෙමෙයි තියෙන්නේ. මන් දෙනවා A3 දෙනවා. අන්න දුන්නට පස්සේ බලන්න. කරුණු ටික තිබිච්ච තැන් වල නෙමෙයි එහෙ මෙහෙ යනවා. මන් දෙනවා legal. අන්න එතනදිත් එහෙම වුනේ. හරි. ඒක නිසා ළමයි මෙන්න බලන්න මම දැන් A5 දුන්නා. A5 දුන්නාට පස්සේ බලන්න මේ තව පිටුවකටත් ආවා. හරි. මම ලියුම හදලා ඉවර වෙලා පේපර් සයිස් එක හදන්න ගියොත් මොකද වෙන්නේ මේ මම මේ ඇතුළු කරලා තියෙන කරුණු පිටුවට ඇතුළු කරලා තියෙන කරුණු පිටුව තුල ඒ තිබුණු තැන් වල නෙවෙයි වෙනින් තැන් වලට පනිනවා. තිබුණු තැන් වල නෙවෙයි ස්ථානගත වෙන්නේ වෙනත් තැන් වලට පනිනවා පේපර් එකේ සයිස් එක අනුව. ඒක නිසාම තමයි මේ කියන්නේ වර්ඩ් ලෝඩ් කරගත්තු ගාම අකුරක් ටයිප් කරන්න කලින් මුලින් පේපර් සයිස් එක හදලා මාජින්ස් හදලා ඊට පස්සේ සේව් කරගන්න කියලා. හරි. එහෙමනම් දැන් පේපර් සයිස් එක හදනවා නම් කොහොමද යන පාත් එක අපි ගියේ? මුලින්ම ගියේ layout tab එකට. මුලින්ම ගියේ layout tab එකට. layout tab ඊතලයක්. ඊට පස්සේ අපි ගියේ page setup group එකට. page setup group. page setup group එකට ගියා. page setup group එකට ගිහිල්ලා ඒකේ මොකද්ද ගියේ? size. size ගිහිල්ලා මට උවමනා size එක letterද A4ද B5ද A3ද කියලා තෝරලා දෙනවා. මේ බලන්නකෝ. layout tab එකට ගියා, page setup group එකට ගියා, size list එකෙන් කැමති size එකක් තෝරලා click කරනවා. ඔන්න paper size එක හදන විදිහ. එහෙනම් note එක දාගන්න පැටවුනේ. note එක පැහැදිලිව දාගන්න මේ තියෙන විදිහටම note එක දාගන්න. මෙන්න තියෙනවා. MS Word load කරගත් පසුව ලිපිය type කිරීමට ප්‍රථම අනිවාර්යයෙන්ම අප විසින් කළ යුතු රාජකාරි තුනකි. paper size එක අංක එක paper size එක සකස් කිරීම.
මොකද පේපර් සයිස් එක සකස් කරනවා කියලා කියන්නේ අප විසින් ලිපිය සකස් කරනු ලබන පිටුවේ කොළයේ ප්‍රමාණය සකස් කිරීම මින් සිදු කරයි. කියලා මෙන්න මේ රූප ටිකත් ඇඳලා දාගන්නකො. එතකොට පොඩි අයිඩියා එකක් එනවා මේක දැක්ක ගාම. ඊට පස්සේ යන පාත් එක මේක කරන්න කොහොමද යන්නේ කියන පාත් එකක් දාගන්න. ලේඅවුට් ටැබ් එකට ගියා, පේජ් සෙටප් ගෲප් එකට ගියා, සයිස් ක්ලික් කරා. නෝට් එක දාගන්නකො. හරි. ඊගාවට මොකද්ද කරන්න ඕනි? ඔන්න දැන් පේපර් සයිස් එක හදලා ඉවරයි. දැන් මොකද කරන්න ඕනි? මාජින්ස් වෙන් කිරීම. මාජින්ස් වෙන් කිරීම. මොකද්ද ළමයි මේ මාජින්ස් වෙන් කරනවා කියලා කියන්නේ? දැන් අපි මේ අහන්න ළමයි. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නකෝ A4 කොලයක් ගත්තා කියලා අතට පෑනකුයි ලියුමක් ලියන්න. එතකොට අපි ඒ ලියුම ලියන්න පටන් ගන්නවද මේ කොලේ කොනේම ඉඳන් කරටියේ ඉඳන්ම පටන් ගන්නවද ලියුම ලියන්න? මුළු කොලේම පිරෙන්න ලියනවද? නෑ. මුළු කොලේම පිරෙන්න ලියන්නේ නෑ. අපි මොකද කරන්නේ දැන් ඔයාලගේ අභ්‍යාස පොතක් ගත්තක් බලන්නකෝ. වම් පැත්තෙන් රතු රූල ගහලා ඉඩ තියෙනවා. උඩිනුත් තියෙනවා නිල් පාට රූල ගහලා ඉඩ තියෙනවා. යටිනුත් අඟල් භාගයක් විතර රූල යට ඉඩ තියෙනවා. දකුණු පැත්තේ නම් ඉඩ නෑ. එතන අපි ඉතින් කල්පනා කරලා ඉඩ ටික ඇඩ්ජස්ට් කරගන්න ඕනි. බලන්න. මේ මාජින්ස් වෙන් කරනවා කියලා කියන්නේ දරුවනේ අන්නේ වගේ අපි ලිපිය ටයිප් කරන කොලේ හතර පැත්තෙන් ඉඩ අයින් කළා දාන එක. අපි ලිපිය ටයිප් කරන කොලයේ හතර පැත්තෙන් ඉඩ අයින් කළා දාන එක තමයි මාජින්ස් වෙන් කරනවා කියලා කියන්නේ. හරි? ඊට කලින් මම තව පුංචි දෙයක් ඔයාලට කියා දෙන්න. පුංචි දෙයක් කියා දෙන්න හොඳට බලා ගන්න. දැන් බලන්න මෙන්න මේ වර්ඩ් වින්ඩෝ එක ගත්තාම මේ වර්ඩ් වින්ඩෝ එක ගත්තාට පස්සේ මේකට උඩින් බලන්න ළමයි මේ පොඩි රූලර් එකක් තියෙනවා මේ බලන්න කොලේට උඩින් පොඩි රූලර් එකක් තියෙනවා මේ 1 2 3 කියලා පොඩි රූලර් එකක් තියෙනවා ඔයාලට පේනවා. ඒ වගේ මේ රූලර් එකේ යම් කිසි කොටස අන්තිම කොටස් ටික ටිකක් අලු පාට තද අඳුරු පාට කරලා තියෙනවා. දැන් මේ බලන්න මෙන්න මේ කොටස අඳුරු පාටයි මේ ටික සුදු පාටයි. ඒ දකුණු පැත්තේ බලමු වම් පැත්තෙත් වම් පැත්තෙත් මෙන්න බලන්නකො මේ ටික අලු පාටයි. අලු පාටක් තියෙනවා. ඊටු ටික සුදු පාටයි. ටික අඳුරු කරලා. ඒ වගේම බලන්න මේ පැත්තේ රූලක් තියෙනවා දකුණු පැත්ත වම් පැත්තට වෙන්න. ඒකෙත් බලන්නකො. මෙන්න බලන්න ඒකෙත් යම් කිසි කොටසක් ඒගොල්ලෝ අඳුරු කරලා තියෙනවා. මේ බලන්න මේ ටික අඳුරු කරලා තියෙනවා. මේ අඳුරු කරලා තියෙන පැටවුනේ මාජින්ස් වෙන් කරපු ඉඩ ප්‍රමාණය මෙන්න බලන්න මේ. ඔය දැන් මෙන්න මේ කැඩීරට වම් පැත්තෙන් අඳුරු කරලා තියෙනවා. ඒ මාජින්ස් වෙන් කරලා තියෙන ප්‍රමාණය කොලේ ඉඩ අයින් කරලා තියෙන ප්‍රමාණය. දැන් මේ බලන්නකො උඩිනුත් ඒ ප්‍රමාණයට මාජින්ස් වෙන් කරලා තියෙනවා අඳුරු කරලා තියෙනවා රූලර් එක. හරි. ඊට පස්සේ මේ බලන්නකො දකුණු පැත්තේ ගත්තත් දකුණු පැත්තේ මාජින්ස් වෙන් කරලා තියෙනවා අඳුරු කරලා තියෙනවා. හරි. දැන් මම යනවා මේ මාජින්ස් වෙන් කිරීමේ කතාවට. දැන් බලන්න මම දැන් A4 කියලා කොලේ වෙන් කරගත්තා. මෙතනින් පේපර් සයිස් එක A4 දීලා තියෙන්නේ. දැන් මම යනවා මගේ කොලේ හතර පැත්තෙන් ඉඩ වෙන් කරගන්න. හතර පැත්තෙන් ඉඩ වෙන් කරගන්න යනවා. කොහොමද යන්නේ? අර විදිහමයි layout tab එකට ගියා. page setup group එකට ගියා. ඒකේ තියෙනවා margins කියලා tool එකක්. මේ තියෙන margins කියලා tool එකක් තියෙනවා. දැන් මම මේක පුංචියට ඔයාලට තවදුරටත් පැහැදිලි වෙච්චි නැති දරුවෝ ඉන්නවනම් මම තව පොඩ්ඩක් තරහ නැතුව අහන් ඉන්න පොඩ්ඩක් පැහැදිලි කරන්නම් බෝරින් කරගන්න එපා මේවා අපි හරියටම දැනගෙන යන්න ඕනි මේ මාජින්ස් වෙන් කරගන්නවා කියලා කියන්නේ පැටවනේ මෙන්න මේ වගේ කාරණාවක්. ඔන්න දැන් හිතන්නකෝ මෙන්න කොලේ තියෙනවා. මේ කොලේ අපි කරටියේ ඉඳන්ම අර මම කලින් කිව්වාගේ ලියන්න පටන් ගන්න නැනේ මේ කොනේ ඉඳන්ම. මම මොකද කරන්නේ? මේකේ හතර පැත්තෙන් ඉඩ අයින් කරගන්නවා මෙන්න බලන්න. හරි. ඔන්න උඩින් ඉඩක් වෙන් කරගත්තා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? වම් පැත්තෙනුත් මං ඉඩ අයින් කරගන්නවා. වම් පැත්තෙනුත් මං ඉඩක් වෙන් කරගන්නවා. හරිද? ඊට පස්සේ මම මොකද කරන්නේ? දකුණු පැත්තෙනුත් ඉඩ අයින් කරගන්නවා. දකුණු පැත්තෙනුත් ඉඩ අයින් කරගන්නවා. ඊට පස්සේ මොකද? යටිනුත් ඉඩ අයින් කරලා තියාගන්නවා. දැන් බලන්නකො මෙන්න බලන්න කොලේ සීමා වෙලා.
මෙන්න මේ ඒරියා එකේ තමයි අපි ලියුම ටයිප් කරන්නේ. මෙන්න අර මාජින්ස් වෙන් කරලා අර අඳුරු කරලා තිබිච්ච පැත්ත මේ රූලර් එකේ අඳුරු කරලා තිබිච්ච කොටස. එතකොට මේවල දැන් අකුරු ටයිප් වෙන්නේ නැහැ. මේවා ලොක් වෙලා තියෙන්නේ. මෙන්න මේ අපි වෙන් කරගත්තු තීරුවේ තමයි මෙන්න මේ ඒරියා එකේ තමයි ලියුම ටයිප් වෙන්නේ. හරි මේ බලන්නකෝ. top bottom left right උඩ යට වම දකුණ. හරි. එතකොට අපි මෙන්න මේක තමයි මාජින්ස් වෙන් කරගන්නවා කියලා කියන්නේ. දැන් එහෙනම් යම් මාජින්ස් වෙන් කරගන්නේ කොහොමද බලන්න. හරි. මාජින්ස් වෙන් කරගන්න විදිහ බලන්න අපි යමු. ඒත් අර විදිහම තමයි. කොහාටද යන්නේ මුලින්ම? layout tab එකට යනවා. ඔන්න මම path එක දානවා. හරි. layout tab. layout tab එකට යනවා. layout tab එකට ගිහිල්ලා කොහාටද යන්නේ? page setup group එකට යනවා. page setup group එකට යනවා. page setup group එකට ගිහිල්ලා ඊට පස්සේ අපි කොහාටද යන්නේ? margins tool එක ක්ලික් කරනවා. margins tool එක ක්ලික් කරනවා. හරි. යම් බලන්න පැටවනේ අපි margins ක්ලික් කරලා බලමු ওই ටික වෙයිද කියලා. ඔන්න හොඳට බලා ගන්න. ඔන්න හොඳට බලා ගන්න. හරි. මම යනවා layout page setup group margins. ඒකේ උඩම තියෙනවා normal කියලා. ඒකේ උඩම තියෙනවා normal කියලා. මම ආපහු පොඩ්ඩක් ස්ක්‍රීන් එක ලොකු කරගන්නවා. ඔයාලට මේ පේන්නේ නැහැ කියලා මම හිතනවා. මෙන්න බලන්නකෝ. margins list එක ඔන්න ක්ලික් කළා. ක්ලික් කළාට පස්සේ බලන්න normal කියලා අවස්ථාවක් තියෙනවා. මේ normal කියන අවස්ථාවේදී කොහොමද margins වෙන් වෙනවා කියන්නේ? උඩින් අඟල් 1යි bottom පහලින් අඟල් 1යි left වමෙන් අඟල් 1යි right දකුණෙන් අඟල් 1යි. ඊගාව margin style එක තියෙනවා narrow කියලා. narrow කියන එක ක්ලික් කරාම කොහොමද margins වෙන් කරනවා කියලා කියන්නේ? උඩින් අඟල් 5යි යටින් උඩින් අඟල් 0.5යි ඒ කියන්නේ අඟල් භාගයයි bottom එකනොත් අඟල් භාගයයි left වමෙන් අඟල් භාගයයි right දකුණෙන් අඟල් භාගයයි. හරි. ඔන්න margins වෙන් වෙන විදිහ. හරි. ඊට පස්සේ බලන්න තව එකක් තියෙනවා මොකද්ද? moderate. moderate කියන එකේදී කොහොමද margins වෙන් වෙනවා කියන්නේ? top bottom දෙකෙන්ම අඟල් 1 ගානේ වෙන් කරනවා left right එකෙන් දෙකෙන්ම අඟල් 0.7යි ගානේ. ඒ කියන්නේ 0.7.5 ගානේ. ඒ කියන්නේ අඟල් 3 කාල ගානේ වෙන් කරනවලු. white කියන එක ක්ලික් කළොත් උඩින් යටින් අඟල් 1යි වමෙන් දකුණෙන් අඟල් 2යි. හරි. බලමු කෝක වෙයිද කියලා. ඔන්න මම normal කියන එක ක්ලික් කරනවා. දැන් මෙන්න බලන්න රූල් එකේ මෙන්න වම් පැත්තෙන් අඟලක් වෙන් කරා. මෙන්න බලන්න টොප් එකෙන් උඩිනුත් අඟලක් වෙන් කරලා අඳුරු කරගෙන තියෙනවා. මෙන්න දකුණු පැත්තෙනුත් අඟලක් වෙන් කරගෙන තිනවා. යම් බලන්න පහළට. මෙන්න රූල් එකේ පහළිනුත් මේ තියෙන්නේ මෙන්න බලන්න. එතනනුත් අඟලක් වෙන් කරගෙන තියෙනවා. අපි බලමු තව මාජින් ස්ටයිල් එකක් දීලා. මම යනවා මාජින්ස් narrow දෙනවා narrow. අන්න බලන්නකො. අඟලක් තිබිච්ච එක අඟල් භාගේ වුණා. දැන් හතර පැත්තේම අඟල් භාගේ ගානේ වෙන් වෙලා. මම දෙනවා wide කියන එක. බලමු wide කියන එක දුන්නොත් උඩින් අඟල් 1යි යටින් අඟල් 1යි වමෙන් අඟල් 1යි දකුණෙන් අඟල් 2යි. බලමු. මෙන්න වමෙන් අඟල් 2ක් වෙන් කරගත්ත මාජින්ස්. මෙන්න දකුණෙන් අඟල් 2ක් වෙන් කරගත්තා. මෙන්න টොප් එකෙන් අඟල් 1ක් වෙන් කරගෙන තියෙනවා. යම් බලන්න බොටම් එකනොත් ඒ විදිහමද කියලා. ඔන්න බොටම් එකනොත් අඟලක් වෙන් කරගෙන තියෙනවා. හරි. ඔන්න මාජින්ස් වෙන් කරගන්න විදිහ. ඔන්න මාජින්ස් වෙන් කරගන්න විදිහ. හරි. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ගැටලුවක් තියෙනවා වහාම මට කමෙන්ට් එකක් දාන්න ඕනේ. හොඳේ. අපි ෆේරම් පැහැදිලි කරගෙනම යන්න ඕන නිසා. right. දැන් එතකොට ඔන්න පාත් එකක් තියෙනවා. අපි මාජින්ස් සාමාන්‍යයෙන් අපි දාගන්න ළමයි normal අවස්ථාව. ඒක අන්න ඒකත් මතක තියාගන්න. හොඳේ. සාමාන්‍යයෙන් අපි මාජින්ස් වෙන් කරගන්නේ මොන අවස්ථාවද? normal කියන අවස්ථාව. සාමාන්‍ය ලිපියක් හදනකොට අපි normal අවස්ථාව. ඒ කියන්නේ හතර පැත්තෙම මේ බලන්න normal අවස්ථාව ගත්තොත් හතර පැත්තෙම අඟල ගානේ තමයි ඉඩ වෙන් කරන්නේ. ඒක හැබැයි ස්ථාවර නෑ. ඒක ඔයාලා හදන ડોකියුමන්ට් එක අනුව ඔයාලට තීරණය කරන්න පුළුවන් මම හතර පැත්තෙන් ඉඩ කොච්චර වෙන් කරගන්නවද කියලා. right. මෙන්න මාජින්ස් වෙන් කිරීම. එතකොට මාජින්ස් වෙන් කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මොකද්ද මේ මාජින්ස් වෙන් කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ?
මාජින්ස් වෙන් කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ පැටවුනේ අපි ලිපිය ටයිප් කරන පිටුවේ හතර පැත්තෙන්ම ඉඩ ඉවත් කර ගැනීමයි. හතර පැත්තෙන්ම ඉඩ ඉවත් කර ගැනීමයි. right. එහෙමනම් පැටවුනේ මෙන්න තියෙනවා දෙක මාජින්ස් වෙන් කිරීම. මෙන්න තියෙනවා මාජින්ස් වෙන් කිරීමෙන් මොකද්ද කරන්න කියලා. මෙන්න තියෙනවා මාජින්ස් වෙන් කිරීමට උදාහරණ. දාගන්නකො බලන්න නෝට් එක දාගන්න. එතකොට වැඩේ ලේසි. එතකොට කාට හරි වෙන කෙනෙකුට උනත් ඕක බලනකොට ඉගෙන ගන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා වහාම මෙසේජ් එකක් දාන්න. හරි. මෙන්න තියෙනවා පාත් එක. පාත් එකක් දාගන්න. මෙතෙන් පාත් එක අනිවාර්යයෙන්ම දාගන්න ඕනි. layout tab ඊතලයක්, page setup ඊතලය, page setup group ඊතලයක්, margins. layout, page setup group, margins. එතනින් අපිට කැමති margin style එකක් තෝරලා දෙනවා. පාත් එක දාගන්න. හරි. අන්තිමටම කරන්න ඕනි. word load කරගත්තා. අකුරක් ටයිප් කරන්න කලින් පළවෙනි කාරණා දෙක කරගත්තා. දැන් අන්තිමට කරන්න තියෙන්නේ මොකද්ද? save කරගන්න එක. save කරගන්න එක. දැන් ඔයාලට හිතන ඇති මොකටද අනේ මේ මුලින්ම save කරන්නේ? අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ වැඩේ කරලා ඉවර වෙලාම save කරගන්නනේ. ඔයාලා කරන දරුණුම වැරද්ද තමයි ඒක. ඔයාලා පුරුදු වෙලා තියෙන නරකම පුරුද්ද තමයි ඒක. වැඩේ කරලා ඉවරලා save කරගන්න ලෑස්ති වෙන එක. වැඩේ කරගෙන ඉවරලා save කරන්න ලෑස්ති වෙන එක. ඒක තමයි ඔයාලා පුරුදු වෙලා තියෙන නරකම පුරුද්ද. දැන් සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන විදිහට වැඩේ කරලා ඉවර වෙලාම සේව් කරන්න හිටියොත් මොකද්ද අපිට වෙන අවාසිය? හදිස්සියේ හරි අපි ලියුම ටයිප් කරගෙන යනකොට පිටු 10ක් 20ක් විතර ටයිප් කරලා ඉවරනකොටම කරන්ට් එක යනවා. මොකද වෙන්නේ? ආයි මැෂින් එක ඔන් කළාට පස්සේ අර එක දකින්න හම්බ වෙනවද? නෑ පැටවුන්. ආයි මුලින් ඉඳන් හදන්න වෙනවා. රිකවරි ෆයිල් එකක් වැදුනොත් අහම්බෙන් හරි දෙයනේ කියලා ටිකක් හරි ගොඩ දාගන්න පුළුවන්. හරි. නමුත් ඔය මොකුත්ම ප්‍රශ්නයක් නෑ. ඔයාලා මෙන්න මේ උඩ වෙනස්කම් දෙක හදාගෙන ඉවරලා අකුරක් ටයිප් කරන්න කලින් සේව් කරගන්න එක. මෙන්න මෙහෙම. මේ උඩ තියෙන ෆයිල් ටැබ් එක ෆයිල් ටැබ් එකට ගියා. ඒන ලිස්ට් එකේ තියෙන home new open share info save as යනවා. save as click කරනවා. ක්ලික් කළාට පස්සේ මේ විදිහට වින්ඩෝ එක වෙනස් වෙනවා. මෙන්න මේකේ පහළම තියෙන recent OneDrive share this PC add a place browse click කරනවා. browse click කරනවා. browse click කරලා ඉවර වෙලා මොකද කරන්නේ? මගේ ෆෝල්ඩර් එක ඇතුලේ මේක සේව් කරගන්නවා. මගේ ෆෝල්ඩර් එක ඇතුලේ. ඔන්න දැන් මතක් වෙන්න ඕනි පන්තියට මුල ඉඳන් හිටපු අයට මොකද්ද ෆෝල්ඩර් එකක් කියන්නේ? ෆෝල්ඩර් එකක කොහොමද සබ් ෆෝල්ඩර්ස් හදාගන්නේ? ඇයි ෆෝල්ඩර් එකක අපි මේ දත්ත තැන්පත් කිරීම වැදගත් වෙන්නේ කියන එක ඔළුවට එන්න ඕනි. මම ආයි මතක් කරන්න යන්නේ නැහැ. හරි? දැන් මං හදාගත්ත ෆෝල්ඩර් එකක් ඩෙස්ක්ටොප් එකේ. මේ එනවා වින්ඩෝ එක save as කියලා. මේකේ තියෙනවා ළමයි මෙන්න මේ වම් පැත්තේ quick access කියලා තීරුවක්. ඒකෙන් මම තෝරගන්නවා ඩෙස්ක්ටොප්. ඇයි මම ඩෙස්ක්ටොප් තෝරගන්නේ? මගේ ෆෝල්ඩර් එක තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ.
ඔන්න මම ඩෙස්ක්ටොප් ක්ලික් කළාට පස්සේ ඒක ඇතුලේ තියෙන ටික මෙතන පෙන්නනවා. මේ බලන්නකෝ. මේ ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කළොත් ඒක ඇතුලේ තියෙන ටික මේ ලොකු විශාල කොටුවේ පෙන්නනවා. හරි. ඊට පස්සේ මේ බලන්න this PC කියන එක ක්ලික් කළොත් ඒක ඇතුලේ තියෙන ටික මෙතන පෙන්නනවා. ඩොකියුමන්ට් ක්ලික් කළොත් ඒක ඇතුලේ තියෙන ටික මේකේ පෙන්නනවා. හරියට අර කබඩ් පේලියක් තියෙනවා. එක කබඩ් එකක දොර ඇරියාම ඒ කබඩ් එක ඇතුලේ තියෙන ටික පේනවා. ඊළඟ කබඩ් එකේ දොර ඇරියාම ඒ කබඩ් එක ඇතුලේ ටික පේනවා. දැන් මගේ ෆෝල්ඩර් එකේ තියෙන මොන කබඩ් එකේද? ඩෙස්ක්ටොප් කියන කබඩ් එකේ. ඔන්න මම ඩෙස්ක්ටොප් කියන කබඩ් එක ඇරියා. අන්න ඒකේ තියෙන අශෝක කියලා ෆෝල්ඩර් එකක් මේ. ඒක මම ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඒක ඇතුලේ තියෙන සබ් ෆෝල්ඩර් එකක් letter කියලා. මට දැන් මගේ ෆයිල් එක සේව් කරගන්න ඕනි, මගේ ලියුම සේව් කරගන්න ඕනි. මේ අශෝක කියන මේන් ෆෝල්ඩර් එක ඇස්සේ තියෙන letter කියන සබ් ෆෝල්ඩර් එක ඇස්සේ. එහෙනම් ඒකත් ඩබල් ක්ලික් කරලා දිගෑර ගන්න. දැන් ඔයාලට පේනවා දරුවනේ මේ උඩම පෙන්නනවා කොහෙද මේක සේව් වෙන්නේ කියලා. හරි. this PC මේ කම්පියුටරේ ඩෙස්ක්ටොප් එකේ තියෙන අශෝක කියන මේන් ෆෝල්ඩර් එකේ letter කියන සබ් ෆෝල්ඩර් එක ඇතුලේ තමයි දැන් මේක සේව් වෙන්නේ. දැන් මේ පහළ තියෙන ෆයිල් නේම් කියලා කොටුව ඕක ASCII ක්ලික් කළා මම දෙනවා මේ ලියුමට නම my first letter දීලා මෙන්න මෙතන තියෙන save බොත්තම ක්ලික් කරනවා. ඔන්න වැඩේ හරි. ආයි බලා ගන්න පුතේ සේව් කරන විදිහ අන්තිම වැඩේ ෆයිල් ගියා save as ගියා browse ක්ලික් කරා මගේ ෆෝල්ඩර් එක කොහෙද තියෙන්නේ මේ ලිපිය සේව් කරන ෆෝල්ඩර් එක කොහෙද තියෙන්නේ කියලා තෝරගන්නවා මගේ එක නම් තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ අශෝක කියන මේන් ෆෝල්ඩර් එකේ letter කියන ෆෝල්ඩර් එක ASCII තමයි සේව් කරන්නේ ඊට පස්සේ මෙතන පහළ තියෙන ෆයිල් නේම් කොටුව ASCII ක්ලික් කරලා නමක් දීලා සේව් දෙනවා හරි සේව් කළාට පස්සේ ඔන්න වැඩේ හරි. දැන් කල්පනා කරන්නේ නැද්ද දැන් අපි ඉස්සරහට ඕක සේව් කරන්නේ නැද්ද? අනේ සේව් කරනවා. සේව් කරනවා. හිතන්නකෝ දැන් මෙහෙම ඔන්න මම දැන් ඡේදයක් ටයිප් කරගෙන ගියා. හරි ওই විදිහට දැන් ගැහුවා. දැන් මේ ටික සේව් වෙලාද මේකට දැන් මම මේ ටික ටයිප් කරගත්තේ අලුතෙන්. නමුත් මෙන්න මෙතනින් උඩ සේරම ටික දැන් සේව් වෙලා තියෙන්නේ. මෙතනින් උඩ ටික ඒ කියන්නේ මේ අලුතෙන් මේ ටයිප් කරපු ටිකට උඩින් සේරම ටික සේව් වෙලා තියෙනවා. තාම මේ ටික සේව් වෙලා නැහැ. මේ ටික සේව් කරගන්නවා නම් හරි ලේසි. මේ කීබෝඩ් එකේ තියෙනවා පැටවුනේ CTRL කියලා කී එක. ඕකට කියනවා control key එක. ඔය control කියන එක කෙටි කරලා තමයි CTRL කියලා තියෙන්නේ. මේ control key එක ඔබාගෙනම මම ඔබාගෙනම කියලා පෙන්වන්න ධන ලකුණ ගහනවා. ඔබාගෙනම කීබෝඩ් එකේ S අකුර ගහනවා. මෙන්න සේව් කරගන්න ෂෝට්කට් කී එක. දැන් යන්න එපා save as. කෙලින්ම control S ගහලා save කරා. ඔන්න මම කීබෝඩ් එකේ control එක ඔබාගත්තා. ඔන්න මම S ගැහුවා. දැන් save වුණා. දැන් මේ සේරම ටික save වුණා. හරි. මම දැන් කලින් මේක save as ගිහිලා save කරගත්තා. දැන් මම ටයිප් කරන සැරයක් පාසා CTRL + S control එක ඔබාගෙනම S ගහනවා. දැන් control එක ඔබාගෙනම S ගහනවා ගුවාම control එක එබුවා control එක අතෑරියා S ගැහුවා. එතකොට S අකුර විතරයි. හොඳේ. මුලින්ම කරන්න ඕනි control එක ඔබා ගන්නවා. ඔබාගෙන S අකුර ගහලා ඉවර වෙලා control එක අතාරින්න. control එක ඔබා ගත්තා. S අකුර ගැහුවා. control එක අතෑරියා. හරි. ඔන්න දැන් මම හිතන්නකෝ. ඔන්න දැන් මේ ටික සේව් වෙලා. ඔන්න මම දැන් තව ටිකක් ටයිප් කරගෙන යනවා මේකේ. දැන් මේ ටික සේව් වෙලාද නැහැ. control එක ගැහුවා S ගැහුවා. control S ගැහුවා. ඔන්න. තව ගහගෙන යනවා. control S ගැහුවා. ඔන්න තව ටයිප් කරගෙන යනවා. ඒ ටික සේව් කරගන්න control S ගහනවා. එහෙම නැත්නම් මෙන්න මෙතන උඩ තියෙන මේ save බොත්තම ඕක ක්ලික් කරන්නත් පුළුවන්. ඔන්න ටිකක් save ටයිප් කළා මෙතෙන්ට ගිහිල්ලා save ක්ලික් කළා. ආයි ටිකක් ටයිප් කළා මෙතෙන්ට ගිහිල්ලා save ක්ලික් කළා. ආයි ඔය මේ ඔතෙන්ට යනවට වඩා mouse එක ගන්නවට වඩා ලේසියි ළමයි. keyboard එකෙන් ටයිප් කරන ඔහොම control S ගහන එක ලේසි. ආයි mouse එකට අත ගෙනියනවට වඩා. අන්න. දැන් ඔන්න මම මේක close කරලා දානවා. හිතන්නකො කරන්ට් එක ගියා කියලා ඔන්න කරන්ට් එක ගියා. හරි. ඔන්න කරන්ට් එක ගියා. හරි. හිතන්න ඔන්න දැන් කරන්ට් එක ගියා. ඔන්න ආයි මම මැෂින් එක ඔන් කළා කියලා. දැන් ඔයාලා ඔය සේව් කරන වැඩේ පස්සට දාගෙන හිටියනම් පස්සේ කරන්නම් කියලා හිතාගෙන හිටියනම්
බලනවා මං අශෝක කියන එකකට ගිහිල්ලා letter කියන ෆෝල්ඩර් එක අස්සට මෙන්න තියෙනවා my first letter. ඔන්න ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවා. දැන් බලමු පහළට ගිහිල්ලා වැඩ ටික තියෙනවද කියලා. මේ තියෙන්නේ කරපු සේරම ටික. ඔන්න බලන්න කොච්චර වැදගත්ද කියලා. දැන් ඔයාලා ওই වැඩේ කරන්න ටයිප් කරලා ඉවර වෙලාම සේව් කරන්න බලාගෙන හිටියානම් ළමයි මොකද වෙන්නේ? හදිස්සියේ කරන්ට් එක ගියා නම් මේ ටික නැති වෙලා යනවා. එහෙනම් අපි Word load කරගත්තට පස්සේ අකුරක් ටයිප් කරන්න කලින් මුලින්ම paper size එක හදා ගන්නවා, margins හදා ගන්නවා, save කර ගන්නවා. කොහොමද save කරන්න ගියේ? file ඊතලයක් save as ඊතලයක් browse. browse ගිහිල්ලා තමයි අපේ file folder එක තියෙන තැන තෝරගෙන අපේ file එක save කරගත්තේ. කොහොමද ගියේ? ඔන්න file tab ඊතලයක් save as ඊතලයක් browse. ඊට පස්සේ මොකද කරේ? ඔන්න මම ලියනවා ඊට පස්සේ කරපු වැඩේ. දැන් ලැබෙන වින්ඩෝ එකෙන් ලැබෙන වින්ඩෝ එකෙන් ඔබගේ ෆෝල්ඩර් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් හදාගන්න. එහෙම නැත්නම් ෆෝල්ඩර් එකේම වෙන්න ඕනේ නෑ. හරි? ඔයාලා සාමාන්‍යයෙන් කාර්යාලයක ලිපි සේව් කරන තැනක් තියෙනවනේ. ඒ සේව් කරන ලොකේෂන් එක. හරි? ඔබගේ ෆෝල්ඩර් එකක් ඇත්නම් එය ඇති ස්ථානය තෝරාගෙන ෆෝල්ඩර් එක ඩබල් ක්ලික් කර ඕපන් කරගෙන ෆෝල්ඩර් එක ඩබල් ක්ලික් කර ඕපන් කරගෙන ඕපන් කරගන්න කියලා ලියන්න. ඕපන් කරගන්න. හරි. ඔන්න පළවෙනි පියවර ලිව්වා. මම මේකට තරුවක් දාන්නම්කෝ. ඔන්න තරුවක් දැම්මා. මේක තරුවක් නේ ඇට් මාක් එක. හරි. දැන් අපි ෆයිල් ටැබ් එකට ගියා, save as ගියා, browse ගියා. එතකොට මේ හම්බ වෙන වින්ඩෝ එකෙන් අපේ ෆෝල්ඩර් එක තියෙන තැන ඕපන් කරගෙන ඒ ෆෝල්ඩර් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවා. ඊගාට මොකද්ද කරන්න තියෙන්නේ? ඒ වින්ඩෝ එකේ තියෙන ෆයිල් නේම් කියලා කොටුවක්. ඒ ෆයිල් නේම් කොටුවසට නමක් දීලා save බොත්තම ක්ලික් කරනවා. මෙතන තියෙන save බොත්තම ක්ලික් කරනවා. ඔන්න අන්තිම පියවර. දැන් මම මේ නෝට් එක දෙන්නේ ඔයාලට ලියා ගන්න. නැත්නම් මේව අමතක වෙනවා. දැන් එම වින්ඩෝ එකේ පහලින් ඇති ෆයිල් නේම් කොටුව තුලට ලිපිය සඳහා නමක් ලබා දී. ලිපියට දෙන නම දෙන්න ඕනි. ඔයාලට කැමති නමක් නෙමෙයි. ලිපිය සඳහා දෙන නම ලබා දී මොකද කරන්න තියෙන්නේ? අන්තිම වැඩේ. save බොත්තම ක්ලික් කරන්න. save බොත්තම ක්ලික් කරන්න. හරි. දැන් තමයි පැටියෝ වටිනාම වැඩේ තියෙන්නේ. දැන් මෙහෙම save කරගත්තානේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඔන්න මම ඒක අර විශේෂිත වෙන්න ඕනි හින්දාම මම විශේෂිත විදිහට ඒ සටහන මෙහෙම දානවා. හරි. මොකක්ද ඊගාවට වෙන්න ඕනි? ඊගාවට වෙන්න ඕනි කාර්ය තමයි ඊගාවට අපි ටයිප් කරන ටික මොකක් කළාද සේව් කරගන්නේ? Control S ගහන.
ආයි මෙහෙ යන්න එපා ෆයිල් ගිහිල්ලා සේව් ඇත් එහෙ යන්න ඕනේ නැහැ සේව් කරලානේ තියෙන්නේ. හරි. එහෙම කරගෙන ගිය හැබැයි එතනදී හිතන්න එපා මේ ඔන්නේ මේ සේරෝම ටික දැන් උඩ ටික සේව් කරලානේ තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ. දැන් සේව් කරලානේ තියෙන්නේ. පහල ටික බැරි අය අන්තිමට ඉතුරු පිටු 10 ගහලම සේව් කරන්න බැරි කියලා. එහෙම කරන්නත් එපා. එතකොට සේව් වෙලා තියෙන ටික විතරයි එන්නේ. ඉතුරු ටික එන්නේ නැහැ. රිකවරි වුණොත් විතරයි එන්නේ. ඒකින්ද ඔක මහා මාරු දෙයක් නෙවෙයිනේ. පේලි දෙකක් විතර ගහනවා කන්ට්‍රෝල් S ගහනවා. පේලි දෙකක් විතර ගහනවා කන්ට්‍රෝල් S ගහනවා. ඔන්න මම එක විශේෂ සටහනක් විදිහට මෙහෙම දානවා. ඉන් පසුව ඔබ ලිපියේ ටයිප් කරන සෑම දෙයක්ම සෑම දෙයක්ම සෑම දෙයක්ම CTRL plus S CTRL ධන S කීබෝඩ් එකේ කියලා දැම්මම තවත් හොඳයි නේද? කීබෝඩ් එකේ නැත්නම් කොහෙද බලයි මේ CTRL plus S. එහෙම ළමයිනේ අපිට ඉන්නේ. කීබෝඩ් එකේ CTRL plus S ඔබමින් දිගටම සේව් කරගන්න. ඔන්න වැඩි. ඔන්න මම මේක සේව් කරගෙන ඕම් ගහම මාක් කන්ට්‍රෝල්ස්. හරි. එහෙමනම් මම හිතනවා පැටවුනේ මම මේ කියපු කාරණා ටික ඔයාලට හොඳට පැහැදිලි ඇති කියලා. හරි. එතකොට දැන් ඔන්න අපි අපේ පාඨමාලාවේ වැදගත්ම පාඩම පටන් අරන් තියෙන්නේ Microsoft Word. එතකොට දැන් පාඩමට මෙතෙක් පන්තියට සහභාගී නොවුණු අය ඉන්නවනම් බොහෝ පිරිසක් සහභාගී වුණේ නැහැ. ඒගොල්ලෝ මට මැසේජ් දාලා දෙන සර් ඉන්ට්‍රොඩක්ෂන් ටික නම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට Word Excel ටික තමයි ඕනි. ඒක පටන් ගත්තාම පන්තියට එන්නම් කියලා. උ දැන් ඒගොල්ලන්ට පණිවිඩය දෙනවා. එතකොට ඒ වගේම තවත් පන්තියට සහභාගී නොවී ඉන්න අය ඉන්නවනම් ඔයාලට පුළුවන් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් හරියට මේ Word, Excel, PowerPoint, Access කියන අලුත්ම version එකේ තියෙන වැඩසටහන් වලින් කාර්යාලීය කටයුතු කොහොමද කරගන්නේ කියන එක වඩාත් පැහැදිලිව පිරිසිදුව කරුණෙන් කරුණ හරියටම ඉගෙන ගන්න. හරි? එහෙමනම් ඔයාලා හැමෝටම පන්තියට සහභාගී වෙච්ච හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉදිරියට පන්තියට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයටත් අපි කියනවා හැකි ඉක්මනට පන්තියට එන්න. වැදගත්ම පාඩමයි ආරම්භ කළේ. මේක වැඩි කාලයක් පන්ති අපිට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක හරි ලේසියෙන් කරගෙන යන්න පුළුවන් පහසුවෙන්ම. හරි. එතකොට අපි ඉදිරියේදී දැන් ඔන්න අද කියන පන්තිය ඉදිරියේදී බදාදා රාත්‍රී 7:00 සිට 9:00 දක්වා සෙනසුරාදා රාත්‍රී 7:00 සිට 9:00 දක්වාත් අපේ පන්තිය පැවැත්වෙනවා. සතියට දවස් 2ක්. සතිය මැද බදාදා සති අග සෙනසුරාදා දෙකේම රාත්‍රී 7:00 සිට 9:00 දක්වා පන්තිය පැවැත්වෙනවා. හැමෝටම පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඔයාලගේ යාළුවෝ එහෙලියෝ ඉන්නවා නම් පණිවිඩය දෙන්න පන්තියට සම්බන්ධ කරන්න. එතකොට ඔයාලට Zoom තාක්ෂණේ නැත්නම් මම අනිවාර්යයෙන්ම හැමදාම YouTube link එක දානවා පන්තිය පටන් ගත්ත වෙලාවෙම YouTube live එක දානවා. ගොඩාක් දෙනෙක්ගේ ෆෝන් වල Zoom නැහැ. ඒක හින්දා YouTube එකෙන් සම්බන්ධ වෙන්න ලේසි. මම WhatsApp group එකට අනිවාර්යයෙන්ම පන්තිය පටන් ගත්තු ගාම්ම YouTube link එක දානවා. එතකොට Zoom නැති අයට වඩාත් පහසෙන් Zoom තියන අයට නැති අයට දෙකොල්ලන්ටම මම නම් හිතන්නේ Zoom වලින් එනවට වඩා මම Zoom එකෙන් කොහොමද පන්තිය කරන්න එපා. හරි. ඔයාලට Zoom එකෙන් එනවට වඩා YouTube live එකෙන් එන එක හරි ලේසි. මොකද YouTube ඔයාලා ගොඩක් use කරලා පාවිච්චි කරලා ලේසිනේ. ගොඩක් දෙනෙක් එහෙම තමයි එන්නේ. මොකද Zoom app එක ගොඩක් දෙනෙක් දාගෙන නැහැ. ඒක හින්දා YouTube link එකකින් එන එක තමයි මම හිතන්නේ ඔයාලට ලේසිම. කිසි ගැටලුවක් නැතුවම. හරි. එහෙමනම් පන්තියට මෙතෙක් සහභාගී වුණු අය දිගටම පන්තියට සහභාගී වෙන්න. පන්තියට මෙතෙක් සහභාගී නොවුණු අය ඉන්නවා නම් ඉදිරියට පන්තියට සහභාගී වෙන්න. ඔයාලගේ ඔෆිස් පැකේජ් එක කතා කරන්න පටන් ගත්තා. ඔයාලගේ යාළුවෝ එහෙලියුම් නම් පණිවිඩය දෙන්න. හරි. ඔයාලට ගැටලුවක් මොනවා හරි තියෙනවා නම් YouTube එකේ comment section එකට දාන්න. එහෙමනම් පැටවුනේ මං හිතනවා කරුණු කාරණා ටික තේරෙන්න ඇති කියලා. එහෙනම්
අදට අපි පන්තිය නවත්තමු. ආපහු අපි ලබන සතියේ බදාදා ඒ කියන්නේ 21 වෙනි බදාදා රාත්‍රී 7:00ට පන්තිය පටන් ගන්නවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අයුබෝවන්.